හරි අද ඔයගොල්ලෝ තුලා ඉන්න අපේ Python video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්නේ මොනවද මේ Python variables කියන්නේ කියලා. variable එකක් කියන්නේ ඔයාගේ program එක run වෙද්දී ඒකේ තියෙන දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් తాවකාලික ඒකකයක් විදිහට අපිට variable හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ variable මොකටද අපිට වැදගත් වෙන්නේ කියලා. හරි ඔයාලට මේ variable ඕන වෙනවා data store කරන්න, ඒ වගේම calculation වලට, ඒ වගේම user input handle කරන්න. data store කරගන්න කියන්නේ ඔයාගේ මොනවා හරි තියෙන දත්ත කියන්නේ නම් විස්තර ඒ වගේ එකක් ඔයාලට තියාගන්න පුළුවන් program එක run වෙද්දී. calculation කරන්න ගත්තාම ඔයාගේ variable දෙයක් එකතු කරන්න, ඒ වගේ වලට ඔයාලට යොදා ගන්න පුළුවන්. user input කියන්නේ මොකක් හරි user input කරාට පස්සේ ඒක తాවකාලිකව රඳවා තබා ගන්න variable භාවිත කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේ variable වලට දත්ත store කරන්න කියලා. අපිට පුළුවන් මේ විදිහට දැන් මෙතන x කියලා තියෙනවා. x එකට 10 කියලා අගයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 10 අපිට අවශ්‍ය වුණොත් x කියන variable එකෙන් මේ හඳුනා ගන්න පුළුවන් 10 කියන ඉලක්කම. මේකට අපි කියනවා declaring variables කියලා. ඊට පස්සේ උතන තියෙනවා name කියන එක. name කියන එකට සමානයි yasmith කියලා දෙන්න. එතකොට yasmith කියන එක name කියන variable එකට assign වෙලා තියෙනවා. අපිට yasmith කියන එක පාවිච්චි කරන්න ඕන නම් අපිට name කියන එකෙන් ඒක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ උතන price කියන එකට 99.5 කියලා දීලා තියෙනවා. හරිද? මෙතන ගත්තාම මෙතන variables වර්ග ඔයාලට තුනක් පෙන්වලා තියෙනවා. අපිට මෙතන තියෙන ඉලක්කම්, ඒ වගේම මෙතන ටෙක්ස්ට් එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන දශම සංඛ්‍යාව නිරූපණය කරලා තියෙනවා. අපි ඊවලට වචන තුනක් කියනවා. මෙතන ඉලක්කම් වලට අපි කියන්නේ integers. integers කියන්නේ පූර්ණ සංඛ්‍යාව වලට. ඔයා පූර්ණ සංඛ්‍යාවක් variable එකට දානවා නම් ඒකට අපි කියනවා integers කියලා. ඊට පස්සේ ඔයා මේ වගේ නමක් නැත්තම් මොකක් හරි ස්ථානයක නමක් ඒ වගේ ටෙක්ස්ට් එකක් ඇතුළත් කරනවා නම් අපි ඒකට කියනවා string එකක් කියලා. මෙතන name එකට yasmith කියලා දීලා තියෙනවා string එක. string එක විශේෂත්වය තමයි string එක උඩුකම ඇතුළේ දෙන්න ඕනේ. නැත්තම් ඔයාලට Python එකේ error එකක් පෙන්වනවා. ඊට පස්සේ උතන price කියන එක දශම සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ. ඒක අපි කියන්නේ float එකක් කියලා. දශම සංඛ්‍යාවක් නම් ඒක float එකක් විදිහට අපි හඳුන්වනවා. මේ තියෙන ඔයාලට මූලිකවම බලා ගන්න පුළුවන් data type ටික integer, int කියන්නේ integer කියන එක. ඊට පස්සේ float, string, boolean. boolean කියන්නේ true or false. ඒ කියන්නේ ඒ දෙකට boolean කිව්වම ඇතුළත් වෙන්න පුළුවන් true හරි එක්ක false හරි. variable එකක් ගත්තාම ඔයාලට ඒක නම් කරන්න පුළුවන් විදි තියෙනවා. හැම විදිහටම ඔයාලට භාවිතා කරන්න බෑ. variable එකක් ඔයා හදද්දී මුලින්ම ඒක අකුරකින් පටන් ගන්න ඕනේ. නැත්නම් මේ විදිහට underscore එකකින් පටන් ගන්න ඕනේ. නැත්නම් ඔයාලට error එකක් එනවා. ඔයාලට number එකකින් variable එකක් පටන් ගන්න බෑ. ඒ වුණාට මුලින් අකුරකින් පටන් අරගෙන මැද්දෙන් numbers දාන්න පුළුවන්. ඒ වගේම keywords ඔයාලට variable නම් වලට පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට අපි ඉගෙන ගත්ත print කියන එක. print කියන එක ඔයාලට variable නමක් විදිහට දාන්න බෑ. හරි අපි දැන් යමු Visual Studio Code එකට කොහොමද Python variable හරියටම හදන්නේ කියලා බලන්න. ඉතින් අපි දැන් ඉන්නේ Visual Studio Code එක ඇතුලේ. මේ තියෙන්නේ අපි කලින් දවසේ කරපු ටික. මම දැන් මේක අයින් කරගන්නවා. අපි දැන් හදන්නේ variable එකක් කරන්න. ඔයා variable එකක් කරද්දී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට name කියලා ගන්නවා. name සමානයි මේ විදිහට type කරගන්නවා. මේ විදිහට මම දැන් උඩුකම ඇතුළේ දැම්මේ මේක string එකක් ඉන්න. මම ඔයාලට උඩුකම නැතුව දාලා පෙන්නන්නම්. මේක මේ විදිහට යටින් ඉරක් එනවා. ඒ කියන්නේ මේකේ error එකක් තියෙනවා කියලා තමයි පෙන්නන්නේ. මේක run කරාම ඔයාලට error එකක් එනවා. ඒ හින්දා මේක උඩුකම ඇතුළේ දාන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයා integer type එක ගත්තොත් ඔයාලට ඒකේ ඉලක්කම් භාවිත කරන්න පුළුවන්. ඉලක්කම් දාද්දී ඔයාලට එහෙම උඩුකම දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ මම ඔයාලට float එක පෙන්නන්නම්. float කියන්නේ දශම සංඛ්‍යාවක්. මෙතන මම 20 කියලා දැම්මේ පූර්ණ සංඛ්‍යාවක්. ඒකට අපි කියන්නේ integers කියලා. මේ විදිහට integers භාවිත කරන්න පුළුවන්. මෙතන මම භාවිත කරන්නේ string කියන data type එක. මෙතන තියෙන්නේ integer කියන data type එක. හරි float එකත් ඔයාලට මේ විදිහටම දාගන්න පුළුවන්. මේ විදිහට දශම සංඛ්‍යාවක් දැම්මොත් ඒක float එකක් විදිහට store වෙනවා. හරි අපිට මේ වගේ මේ විදිහට variable වල store කරාට පස්සේ මේවා අපිට භාවිත කරන්න පුළුවන්. අර අපි කලින් ඉගෙන ගත්ත print function එකෙන් මම ඒක කරලා වෙන්නන්න.
ඔයාලට ඒකට කරන්න තියෙන්නේ print. අපි දැන් සාමාන්‍යයෙන් වෙන්දර ටයිප් කරන මෙතන name එක මහෝක් කියලා ටයිප් කරනවා. ඔයාලට මේ මහෝක් කියන එක name කියන එකෙන් භාවිතා කරන්න පුළුවන්. මම දැන් මේ name කියන variable එකට මහෝක් කියන value එක දාලා තියෙන්නේ. ඒකින්ද අපිට පුළුවන් මෙතන name කියන එකෙන් මහෝක් කියන එක එළියට ගන්න. මම මෙතන print කියන තැන name දීලා බලමු. හරි මම මෙතන name දීලා මේක run කරලා පෙන්නනවා. ඔයාලට පෙන්නනවා මෙතන මහෝක් කියලා output එකක් ආවා. ඊට පස්සේ ඔයා මෙතන age දුන්නොත් ඔයාලට 20 කියලා එනවා. මේ විදිහට ඔයාලට variable වල තියෙන දත්ත මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඕන වෙලාවක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තව එකක් දාන්න marks 2 කියලා. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට variables තියෙනවා ඔයාලට එකතු කරන්න පුළුවන්. කියන්නේ දැන් මෙතන 25.5 මේ දෙකයි එකතු වෙන්න ඕන නම් මම අලුත් variable එකක් හදනවා total කියලා. මම කියනවා marks මේ marks එකයි මම මේක marks 1 කියලා ගන්නවා. marks 1 එකයි 2 එකයි එකතු කරන්නයි කියලා. ඔයාලට පුළුවන් එතකොට මෙතෙන්ට marks 1 ධන marks 2 කියලා දෙන්න. එතකොට ඔයාලට මේ දෙක එකතු වෙලා තමයි උත්තරයක් එන්නේ. මම මෙතන ලේසි එකක් දාන්න. මම දැන් මෙතන total කියන එක print කරලා දෙන්නම්. ඒ වගේම දැන් මෙතන marks 1 කියන එක අපි integer type එකෙන් දීලා තින්නේ. එතකොට marks 2 කියන එක දීලා තින්නේ integer type එකෙන්. ඊට පස්සේ දැන් මේක එකතු වෙලා දෙන්නේ 80 නේ. ඒකත් එතකොට integer type එකෙන් තමයි total කියන variable එකට set වෙන්නේ. මම දැන් මෙතන print total එක පෙන්නන්න. ඔයාලට පෙන්නනවා මෙතන 80ක් කියලා එනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න string දෙකක් එකතු කරන විදිහ. ඒ කියන්නේ මේ වගේ text දෙකක් එකට එකතු කරන්න පුළුවන් විදියක් ගැන. අපි මම මේක ගන්නවා first name කියලා. ඊට පස්සේ මම තව එකක් ගන්නවා last name කියලා. ඊට පස්සේ මම ඔයාලට name කියලා එකක් හදලා පෙන්නන්න. ඒකට name කියන්නේ first name එකේ last name එකේ එකතු විදියට ගන්න. මම කියනවා මෙතනින් name එක print කරන්න කියලා. හරි print කරලා පස්සේ ඔයාලට පේන මෙතන මහෝග යස්මිත් කියන දෙකම එකතු වෙලා තමයි print වෙලා තියෙන්නේ. මෙතන ස්පේස් එකක් ඕන නම් මේ දෙකකින් එකකට ස්පේස් එකක් දෙන්න පුළුවන්. මම මෙතන මහෝග කියන දණ්ඩි ස්පේස් එකක් දෙනවා. ඊට පස්සේ run කරාට පස්සේ ඔයාලට මේ විදියට වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට string එකයි integer එකයි වෙනස් data type එකතු කරන්න බෑ. ඔයාලට කියන්නේ string නම් string එක විතරයි එකතු කරන්න පුළුවන්, integer නම් integer එක විතරයි. මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. මෙතන මම අලුත් variable එකක් හදනවා. නෑ මම මෙතන දෙනවා මෙතන name කියන තැනට name එකට එකතු කරනවා age එක. හරි මම මෙතන name එක කියන්නේ ඒතකොට string එකක්. first name එක last name එක දෙකම string ඉඳ ඒ දෙක තුලා දෙන්නේ string එකක්. මෙතන age එක integer එකක් විදිහට තියෙන්නේ. ඒතකොට මෙතන දැන් අපි එකතු කරන්නේ කියන්නේ string එකට integer value එක. මම දැන් මේක run කරලා පෙන්නන්න. ඔයාලට මේ විදිහට type error එකක් එනවා. ඒ කියන්නේ string එකයි integer එකයි දෙක variable type දෙකක් ඉඳ ඒ දෙක එකතු කරන්න බෑ කියලා කියන්නේ. හරි ඒ ටික තමයි තියෙන්නේ. ඔයාලට ඒ වුණාට float එකයි integer එකයි එකතු කරන්න පුළුවන්. මම එකක් කරලා පෙන්නන්න. මම මේ විදිහට mark 3 එක 10.8ක් කියලා දැම්මා. එතකොට මේක float එකක්. එතකොට මේ දෙක integer මේක float. ඒ වුණාට මේ ඔක්කොම ඉලක්කම් හින්දා ඔයාලට එකතු කරන්න පුළුවන්. මම මෙතන print කරන්නයි කියනවා mark 1 එකයි 2 එකයි 3 එකයි. එතකොට මේක ගත්තාම මේක integer value එකක්, මේක integer value එකක්. ඒ වුණාට මේක float එකක්. මෙහෙම තියෙද්දි ඔයා එකතු කරන value එකක් එන්නේ float එකක් විදියට. දැන් මෙතන උදාහරණයක් විදියට 50යි, මෙතන 30යි, මෙතන 30යි, 50 30 80යි 90.8 එන්න ඕනේ total මේ තුන එකතු කරාම. එතකොට ඒක float එකක් විදියට තමයි ඔයාලට
අවුට්පුට් එක එන්නේ. මම ඔයාලට මෙතනින් පෙන්නන්නම්. ඒ දෙකේ වේරියබල් දෙක වෙනස් වුණාට ඒ දෙක එකතු කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට ඉන්ටිජර් එකකුයි ස්ට්‍රිං එකකුයි එකට එකතු කරන්න බෑ. ඒ වගේම ෆ්ලෝට් එකයි ස්ට්‍රිං එකයි ඔයාලට එකතු කරන්න බෑ. මම මෙතනින් දැන් පෙන්නන්න ඒ තුන එකතු කරලා. හරි. ඔයාලට දැන් මෙතන එන්න ඕනේ 90.8. ඔයාලට මේ විදිහට 90.8යි කියලා අවුට්පුට් එකක් එනවා. ඊට පස්සේ ඔයාලට මේ ටෝටල් එකට මෙතන ටෝටල් කියන එකටත් මේ තුනම එකතු කරලා දාන්න පුළුවන්. හරි. එතකොට මෙතන අපිට මේ විදිහට දෙන්න නැතුව කෙලින්ම ටෝටල් එක print කරා නම් 90.8 එනවා. මේ විදිහට මම රන් කරාම 90.8යි කියලා එනවා ටෝටල් එක. අපිට ඕන නම් මෙතන print කරද්දි මෙතනට අපිට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ඒකට ඔයා මෙහෙම උඩු කොමා ඇතුලේ මොකක් හරි දාන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. මම මෙතන දානවා total list කියලා. total list කියලා ඔයාලට මෙතන කමාවක් දාන්න පුළුවන්. කමාවක් දාලා total එකන පෙන්වන්න ඕනේ. අපි total එකට variable එකක් එකතු මෙහෙම total කියලා. ඔයාලට මේ variable එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට total is 90.8යි කියලා එනවා. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් boolean type variable එක. ඒක ඔයාලට මෙහෙම මේ විදිහට ස්ටෝර් කරගන්න පුළුවන්. මම මෙතන variable එක නමක් ගන්නම් condition කියලා. මෙහෙම එකක් අරගෙන ඔයාලට ඒකේ boolean type කියන්නේ එක්ක true වෙන්න ඕනේ එක්ක false වෙන්න ඕනේ. මම මේ විදිහට true කියලා දැම්මොත් මේ විදිහට true කියලා ගන්නවා. එහෙම නැත්නම් false කියලා ගන්නවා. හරි. එතකොට මේ තියෙන්නේ boolean type variable එක. මේක integer type, මේක float, මේක string කියලා එන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට මේ variable එකේ තියෙන date type එක බලන්න ඕන නම් ඒකටත් විදියක් තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මම මේ ටික අයින් කරගෙන ඉන්නම්. ඔයාලට පුළුවන් මේ විදියට variable වලට දාපු variable වල තියෙන date type එක අඳුර ගන්න. ඔයාලට ඒකට කරන් තියෙන්නේ print function එකෙන් ගන්න පුළුවන්. මේ විදියට print කියලා දාලා ඔයාලට තියෙන්නේ type කියලා එකක් තියෙනවා. මේ විදියට type කියලා දාලා ආයෙත් තරහන් ඇතුලේ ඔයාලට variable type එක ගන්න ඕන variable එකේ නම දෙන්න තියෙන්නේ. මම මුලින්ම දෙනවා මෙතන name කියන එක. හරි. ඊට පස්සේ මෙහෙම run කරාට පස්සේ ඔයාලට string කියලා එනවා. හරි. මේ විදියට class str කියලා එනවා. str කියන්නේ string data type එක කියන එක. ඊට පස්සේ ගන්න ඕන කියමු age එකේ data type එක ඔයා මෙතනට age කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට integer කියලා එනවා age එක. ඊට පස්සේ mark කියන එක ඔයාලට ඒකෙන් ඕන float කියලානේ. මේ විදියට යනවා class එක float කියලා. ඊට පස්සේ මෙතන new කියන එක. හරි. ඒක යනවා bool කියලා. ඒ කියන්නේ boolean data type එක කියන්නේ. හරි. ඒ විදිහට තමයි data type එක අඳුනගන්නේ. හරි. මේ variable වලුයි print function එකනුයි අපි පොඩි program එකක් හදලා බලමු. මම මේ විදිහට print එක ගන්නවා. print එකේ මේ විදිහට ලකුණු ටිකක් දාගෙන යනවා. ඊට පස්සේ අපි හිතමු ඔයාලට මේකෙන් පස්සේ ස්පේස් එකක් තියන්න ඕනේ. ස්පේස් එකක් තියන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට හිස් මේකක් ගන්න. ඊට පස්සේ මම තව print එකක් ගන්නවා. ඒකේ මම ගන්නවා user details කියලා. හරි. ඊට පස්සේ මම තව ස්පේස් එකක් තියනවා මේ විදිහට print එක භාවිත කරලා. හරි. ඊට පස්සේ මට පෙන්වන්න ඕන user details වල name එකයි age එකයි marks කියන තුන. ඊට පස්සේ මෙතන මම ගන්නවා ස්පේස් එකක් තියලා. මෙතන මම දානවා name කියලා. name. මෙතන කමාවක් දාලා මෙතන variable එකේ එකට දාලා name කියන එක. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් name කියන එක දාන්න.
ඔයාලට මේ විදිහට නැතුව එකතු කිරීමක් දාලා දාන්න පුළුවන්. මොකද මේක වැටෙන්නේ ස්ට්‍රිං එකක් විදියට. මෙතන name කියන එකත් ස්ට්‍රිං එකකින් දා ඔයාලට මෙතන කමාග වෙනකොට එකතු කිරීමක් දාන්න පුළුවන්. හරි මේ විදිහට එකතු කිරීම දාලා දාන්න පුළුවන්. error එකක් එන්නේ නැහැ. මොකද දෙකම string data type එකකින් ඉඳ. ඒ වුණාට ඔයාලට age එක දානවා නම් මෙතන ඒ විදිහට එකතු කරන්න බෑ. මොකද මේක string එකක්. මේක integer value එකක් ඉන්නේ. හරි ඊට පස්සේ මම ඊළඟට දානවා age එක. ඒකට ඔයාලට එකතු කිරීම දාන්න බෑ. මොකද age එක integer value එකක් ඉඳලා මේක string value එකක් මේක integer value එකක්. එතකොට දෙක එකට එකතු කරන්න බෑ. data type දෙකක් ඉඳලා. ඒකින්ද මම මෙතන කමාවක් දානවා. කමාවක් දාලා මෙතනට age කියන එක දානවා. ඊට පස්සේ mark කියන එකක් දානවා. හරි ඊට පස්සේ මම ආයි ස්පේස් එකක් තියනවා. ඊට පස්සේ මේ විදිහට ඉරියල් ටිකක් දානවා. මම දැන් මේක රන් කරලා පෙන්නන්නම්. ඔයාලට මේ විදිහට user details කියලා මේ විදිහ output එකක් ගන්න පුළුවන්. අපි මේ ඔක්කොම භාවිතා මේ යස්මිත් 20.7 ඔක්කොම ගත්තේ variable වලින්. ඔයාලට මේ විදිහට variables භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම කිව්වා ඔයාලට input එකක් ගත්තත් variable භාවිතා කරන්න පුළුවන් කියලා. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන්ට මම ඒක පෙන්නන්නම් කරලා. එතන මම ගන්නවා input එක ස්කූල් කියලා. ස්කූල් කියලා input එකක් ගන්නවා. ස්කූල් සමානයි අපි input එකක් ගන්න input කියලා ගහලා මේක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. හරි මම දැන් මේක රන් කරාට පස්සේ මෙතනට අපිට කියනවා enter your school කියලා. එතකොට අපි ස්කූල් එක මොකක්ද ටයිප් කරලා දුන්නාම ඒක මේ variable එකට store වෙනවා. හරි මම දැන් මෙතන තව print එකක් ගන්නවා ස්කූල් එක print කරන්න. මෙතන මම ටයිප් කරනවා ස්කූල් කියලා. මෙතනට මම දානවා ස්කූල් කියනවා. මම දැන් මේක රන් කරලා වෙන්නන්න. මෙතනින් වාගෙන් අහනවා enter your school කියලා. මම මෙතෙන්ට ගහනවා. හරි මේ විදිහට මම ස්කෝල් නම ටයිප් කරනවා. ඊට පස්සේ enter කරාට පස්සේ ඔයාලට මේ විදිහට අර user details පෙන්නනවා. name එක පෙන්නනවා අපේ string value එක. ඊට පස්සේ මෙතන integer value එක තියෙනවා. මෙතන තියෙනවා floating value. ඊට පස්සේ මේ තියෙන්නේ අපි දැන් input කරපු එක අර ස්කූල් කියන variable එකට ගබඩා වෙලා තමයි ඊට පස්සේ මෙතන එකෙන් output එක ඇවිල්ලා තියෙන්නේ. හරි මේ විදිහට තමයි අපි variables භාවිත කරන්නේ. ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.